Good morning. කොහොමද ආට? මං හිතන්නේ මම ගොඩ කාලෙකින් තමා vlog එකක්, day vlog එකක් මගේ channel එකේ upload කරන්නේ. අද Sunday දවසක්, ඒ වගේම අද ගොඩාක් වැඩ තියෙන දවසක්. හැබැයි මං අද උදේ නැගිට්ටේ 7:00ට. මොකද අද තමයි අවුරුදු වැකේෂන් එකේ අන්තිම දවස. ඉතින් මට හිතුණා හෙටින් ඉඳන් ඒ කියන්නේ ඔෆිස්. ඉතින් මට හිතුණා ටිකක් වැඩිපුර අද නිදා ගන්නවා කියලා. අද උදේම මම යන්නේ පෙඩිකියෝ වලට මං අපොයින්ට්මන්ට් එක දැම්මේ 9:00ට මම විතරක් නෙමෙයි මමයි අක්කලා දෙන්නයි අම්මයි අපි 4 දෙනාටම මං අපොයින්ට්මන්ට්ස් බුක් කරලා තියෙන්නේ. ඉතින් යන්න කලින් ඩුම් ගාලා බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. මම මේ දවස්වල ගන්නේ ඕවර්නයිට් ටෝට්ස්. ඉතින් මම කොහොමද ඕවර්නයිට් ටෝට්ස් හදන්නේ කියලා පොඩි වීඩියෝ එකක් පස්සේ අරන් එන්නම්. මේ වෙද්දී අන්න අපේ ගෙදරට පොඩියක් ඇවිල්ලා ඉන්නේ. එයා ආවා කියලා කියන්නේ චැටර් බොක්ස් එකක් වගේ තමයි. මම ලෑස්ති වෙන ගමනොත් එයා රූම් එකේ හිටියේ. ඉතින් එයාත් එක්ක කියව පිස්සු විකාරේ කියව ඉතින් මම ලෑස්ති වුණා. I'm ready. දැන් එනම් ටක් ගාලා ලොකු අක්කව ගන්න යමු. මොකද මම හිතන්නේ දැන් වෙලාව 9:20යි. 9:00ට අම්මා මේ පැත්තේ එන්න. අම්මා මූණ පෙන්නන්න. අම්මා මූණ පෙන්නන්න කියන්නේ පොඩියක මූණ පෙන්නන්න. හරි අපි කොහොම හරි on time location එකට ආවා. මෙන්න මෙතෙන්ට තමයි අපි pedicures කරන්න එන්නේ. මෙතන skin care, hair care ඕන එකක් කරනවා. මෙතන අපි personally highly recommend කරන place එකක්. Especially staff එක හරිම friendly ඒත් එක්කම හරිම supportive. හැබැයි මෙතනට යන්න කලින් අනිවාර්යයෙන්ම appointment එකක් දාගෙන යන්න. මොකද weekends වල එහෙම එතන චුට්ටක් crowded. ඉතින් අනිවාර්යයෙන්ම appointment එකක් book කරන්න. මං මේ ප්ලේස් එක ගැන ලොකුවට ඉන් ඩීටේල් මේ වීඩියෝ එකේ ෂෙයා කරන්නේ නැහැ. මොකද මං ඒක ගැන වෙනම වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නම්. ඉතින් ඔන්න ඔහම තමයි මගේ අද පෙඩිකියෝ එක කළේ. මං අද ඩාර්ක් බ්ලූ තමා සිලෙක්ට් කරගත්තේ. එයාලගේ සර්විස් එකත් එක්ක අපි 4 දෙනාම හරිම සැටිස්ෆයිඩ්. ඉතින් පෙඩිකියෝ එක කරලා අපි කෙලින්ම ගියා කොට්ටාවට. මම ඔයාලට පෙන්නන්නම් ඔයාලගේ ගෙදරට ඕන කරන ඕනම බඩු ගන්න පුළුවන් තැනක්. මේක ඇවිල්ලා කොට්ටාවේ විසල් එක. මෙතෙන්ට ආවට පස්සේ පිස්සු හැදෙනා ළමයි ගෙදරට ඕන කරන ඕනම දෙයක් මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. මං හිතන්නේ ළමයි මට මතක විදිහට අපි මේ අවුරුදු කාලෙදි විතරක් අපි මේ විසල් එකට එන්නේ 9 වෙනි පාරද 10 වෙනි පාරද මන් දන්නේ අවුරුද්දට කලිනුත් විසල් එකට ඇවිල්ලා බඩු ගත්තා. දැන් අවුරුදු ඉවර වෙලා ඔන්න ආයෙ විසල් එකට එනවා. මෙතන පාස් කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම අපි විසල් එකට එනවමයි. හැමදාම ගෙදරට ඕන මොනවා හරිම තියෙනවා. මන් දන්නේ ඇයි කියන්නේ. මොනවා හරිම අපි අරගෙන තමා යන්නේ. පොඩි ගැජමැටික් එකක් මම පෙන්නන්නද මේක රුපියල් 490යි මේක ළමයි පත්තු වෙන්නේ මෙන්න මේ විදිහට වතුරට දැම්මට පස්සේ ඒකට හරි ආසයි හිතෙනවා ඉතින් ඒ නිසා අපි එක එකක් ගත්තා බුදුපහන ගාව තියන්න දවස්වල ළමයි එළියට යනවා කියන්නේ මාරම අමාරුයි ස්පෙෂලි ඩේ ටයිම් එකේදී යනවා කියලා කියන්නේ මාරම අමාරුයි පුදුම රස්නයක් තියෙන්නේ මොනවා බිව්වත් මට ඒ රස්නේ නම් අඩු වෙන්නේ නැහැ ඒ නිසා ගෙදර ආපු ගමම මං කළේ
කෝප්පයම පිරෙන්න ජූස් එකක් හදාගෙන බිව්වා. බිලා වොෂ් එකක් දාගත්තා. දැන් මං හදන්නේ මගේ අයිබ්‍රෝස් දෙක ප්ලක් කරන්න. මම සාමාන්‍යයෙන් සැලොන් එකට යන්නේ නැහැ මගේ අයිබ්‍රෝස් දෙක හදන්න. මම තමයි අයිබ්‍රෝස් දෙක හදාගන්නේ. ඉතින් මෙන්න මේ ටූල්ස් ටික මං තියාගෙන ඉන්නේ මගේ අයිබ්‍රෝස් ප්ලක් කරන්න. අයිබ්‍රෝස් හදාගන්න එහෙම අමාරු නැහැ. ඇලෝවෙරා ජෙල් ටිකක් අරගෙන අයිබ්‍රෝස් වටේ ඇප්ලයි කරලා ඊට පස්සේ ට්වීසර් එකකින් අයිබ්‍රෝස් ටික රිමූව් කරලා අනවශ්‍ය අයිබ්‍රෝස් ටික රිමූව් කරලා ඊට පස්සේ ඔය පොඩි රේසර් එකකින් අයිබ්‍රෝස් එක මැද්දේ අර නහය උඩ කොටස අයින් කරන්න පුළුවන්. ඒත් එක්කම තව එක්ස්ට්‍රා වැවිලා වගේ තියෙනවා මම ওই සිසර් එකකිනුත් කපලා අයින් කරනවා. ඊට පස්සේ ටෝන චුට්ටක් පුළුන් කෑල්ලට දාලා අයිබ්‍රෝස් වටේ ආයි ටෝන කරගන්න තියෙන්නේ. හරිම ලේසි එක හදාගන්න. එහෙම අමාරු නැහැ. ඔය ඔක්කොම ටික කරාට පස්සේ දැන් නම් හොඳටම හවස් වෙලා මේ අර පොඩි ගැජ්මැටික් එක අපි ගෙදර ගෙනාවා. ලයිට්ස් ඕෆ් කරලා මේක ඔන් වුණාට පස්සේ ගෙදර මාරම ලස්සනයි. ඉතින් මම vlog එක මෙතනින් නැවැත්තුවා. මොකද මට ඊට පස්සේ zoom එකක් තිබ්බා. ඒ නිසා මම vlog එක දැන් නවත්තනවා. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට thank you so much. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.